වැඩිහිටියන් විදියට අපි ගොඩක් වෙලාවට වැරදි දේවල් නිසා අපේ සතුට කියන එක නැති කරගන්නවා කියලා කිව්වොත් ඔයා පිළිගන්නවද? ඉතින් මේක විද්‍යාත්මකව කියනවා ඔය ඩෝපමීන් මට්ටම ගැන කතා කරනකොට අපි ඩෝපමීන් මට්ටම ඉතාමත් අඩු තැනක පවත්වා ගන්නවා. මොකද අපි මේ ක්ෂණික දේවල් වලට ඇබ්බැහි වෙලා මුලින්ම අපි උදේම නැගිටපු ගමන් අපි බලන්නේ පැයක් විතර පැය භාගයක් අඩුම විනාඩි 10ක්වත් ෆෝන් එක දිහා බලන් ඉන්නවනම් අපිට ඉක්මනින් අපිට Facebook කරහා වෙන්න පුළුවන්, YouTube වෙන්න පුළුවන්, TikTok වෙන්න පුළුවන්. අපි මොනවා හරි දේවල් ක්ෂණිකව සතුටු වෙන දේවල් හොයනවා. මොළය එතකොට ඒකට හුරු වෙනවා. ඉතින් එතකොට අපිට අපි හැමතිස්සෙම ඩෝපමීන් මට්ටම ඉහළ නංවන්න අපි පාවිච්චි කරන්නේ මේ ෆෝන් එක. ස්ක්‍රීන් ටයිම් එක කියන එක. ඉතින් මේක සිද්ධ විය නොයුතු දෙයක්. අපි නොදැනුවත් වුණාට වැඩිහිටි පරම්පරාවේ බොහෝමයක් අය ෆෝන් එකට ඇබ්බැහි වෙලා ඉවරයි. අපිට යම්කිසි පණිවිඩයක් දෙන්න තියෙනවා නම් අපිට ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. යම්කිසි පණිවිඩයක් ජීවිතේට ගන්න පුළුවන් නම් ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. නැත්තුව ඇබ්බැහියක් විදියට හැමතිස්සෙම මෙහෙම වැඩ කරන අතරෙදිත් මේක උඩට යව නම් ඉන්නේ ඔයාට ඵලදායි වෙලාවෙන් ගොලොකු වෙලාවක් ඔයාට කාලය නැති වෙනව පමණක් නෙමෙයි ඔයාවත් නැති වෙනවා. මෙන්න මේ වැරදි රටා නිසා. ඒ වගේම තමයි නිතරම සීනි ආහාර ගන්න එකනොත් මෙන්න මේ දේ සිද්ධ වෙනවා. අපි ක්ෂණික සතුටක් ලැබෙනවා. ඒ වගේම අපේ උදෑසන ගොඩාක් බර ආහාර ගන්න එක. ඒ කියන්නේ උදේට ඇට වර්ගයක් හරි එහෙම නැත්නම් සරල ආහාරයක් ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. උදේ පාන්දර නැගිටලා වතුර එකක් බොන්න, එළියට ගිහලා ස්වභාව ධර්මයත් එක්ක චුට්ටක් ඉන්න, පොතක් කියවන්න. ඉක්මනින්ම සතුට දෙන දේවල් වලට ඇබ්බැහි වෙන්න එපා. එහෙම ඇබ්බැහි වුණොත් වෙන්නේ සාමාන්‍ය මිනිස්සෙගේ තියෙන ඕන ඩෝපමීන් ලෙවල් එකක් තියෙනවා. මෙන්න මේ ඩෝපමීන් ලෙවල් එකටත් වඩා අපේ ඩෝපමීන් ලෙවල් එක පල්ලෙහා බහිනවා. එහෙම වුණොත් අපිට මේ සතුට කියන එක හොයන්න අර ක්ෂණික ආහාර කියන්නේ නේද? ඒ වගේම ක්ෂණික දේවල් වලට ඇබ්බැහි වෙවි ඒව නිතරම කරමින් ඉන්නේ. ඉතින් මේක වෛද්‍යවරුන් ගොඩාක් හොඳට පැහැදිලි කරනවා. ඔයාට සර්ච් කරලා බැලුවොත් මොනවද මේ ඩෝපමීන් කියන්නේ, මොනවද මේ චීප් ඩෝපමීන් කියන්නේ කියන දේවල් ගැන හොයාගන්න පුළුවන් වෙයි. ඉතින් මමත් ජීවිතේට එකතු කරගත්ත දෙයක් තමයි මේ දේ. අපි හරියට නිවැරදි ජීවන රටාවක්, භාවනාව, යෝග, එළියත් එක්ක ස්වභාව ධර්මෙත් එක්ක ඉන්න එක, පොත්පත් කියවන එක, අනවශ්‍ය විදියට හයෙන් පස්සේ ෆෝන් එක පාවිච්චි නොකර පවුලත් එක්ක ඉන්න එක, මේ දේවල් ඔයාව සතුටින් තියෙන මිනිස්සෙක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් ඔයා නිතරම තරහ ගන්න, නිතරම ෆෝන් එකේ එල්ලීලා ඉන්න, ඔයාවත් මග හැරෙන මිනිස්සෙක් බවට පත් වෙවි. ඉතින් ඔයා සතුටින් ජීවත් වෙන්න බුදුහාමුදුරුවෝ ඒ කාලේ කියපු දේවල්, ජීසස් වහන්සේ ඒ කාලේ කියපු දේවල් දැන් විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා තාක්ෂණය අවශ්‍යයි. අත්‍යවශ්‍ය වෙලාවල් තියෙනවා. අවශ්‍ය දෙයට පාවිච්චි කරලා පුළුවන් තරම් ඔබ ස්වභාවික මිනිසෙක් වෙන්න.